දුවේ පුතේ අපි ප්‍රෝග්‍රෑමින් පාඩමේ ඊළඟ කොටස විදිහට කතා කරන්න යන්නේ දැන් ඉගෙනගත්ත දේවල් වලින් ඇත්තටම කොහොමද අපි ඇල්ගොරිතම් එකක් ගොඩනගන්නේ කියන එක. ඒ කියන්නේ අපි ප්‍රශ්න කිහිපයක් අරගෙන ඒකට අදාළ ෆ්ලෝ chart එක අඳිනවා. එහෙම නැත්නම් ගැලීම් සටහන අඳිනවා. ඒත් එක්කම ඊට අදාළ මොකද්ද? ව්‍යාජකේත. එහෙම නැත්නම් සූඩෝ කෝඩ් එක අපි අඳිනවා. හරිද? සාමාන්‍යයෙන් ඔයාලගේ O level paper එකට එන්නේ නම් හිස්තැන් පුරවන්න. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට සූඩෝ කෝඩ් එකක් දීලා එන ප්‍රතිදානය අහන්න. අපි ඔය දෙකම ඉගෙන ගන්න කලින් මුලින් ඉඳලම බලමු කොහොමද අපි ඇල්ගොරිතම් එකක් අඳින්නේ කියලා. ඒතොර ඇල්ගොරිතම් එකක් අඳින්න දන්න කෙනෙකුට ඇත්තටම හිස්තැන් පුරවන එක ලොකු අමාරුවක් නැහැ. හරිද? අනුමාතුකාවක් විදිහට දැන් ප්‍රෝග්‍රෑමින් පාර්ට් 3 එක ඇල්ගොරිතම් හැඳීම. හරිද? ඩිසයින් ඇල්ගොරිතම්. ඇල්ගොරිතම නිර්මාණය කිරීම. හරිද? අපි පොඩිම ප්‍රශ්නේ ඉඳලා පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. පළවෙනි වැඩේ තමයි අපි චූටි වැඩකින් පටන් ගමු. මේවා අඳින්නේ මොකටද? ඊට කලින් අපි මම කියන්න ඕන. දැන් මේ අඳින්නේ අනුක්‍රමයට අදාළ ඇල්ගොරිතම් එක. හරිද? අනුක්‍රමය. අනුක්‍රමය. එහෙම නැත්නම් සීක්වන්ස්. හරි. සීක්වන්ස් එකේදී අපි ඔන්න ප්‍රශ්න කිහිපයක් කරමු. පළවෙනි ප්‍රශ්නය සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම. එකතුව ලබා ගැනීම. එහෙම නැත්නම් get the total of two numbers. Get the total of two numbers. හරිද? අපි කොටස් දෙකකට බෙදාගෙන එක පැත්තක ගැලීම් සටහන ඉංග්‍රීසියෙන් ලියන්න මොකද්ද? flow chart. flow chart එක මෙතන අඳිමු. අපි pseudo code එක මෙතන ලියමු. හරි. එතකොට ඔයාලට දෙකේ වෙනස හොඳට අඳුර ගන්න පුළුවන්. හරිද? සංඛ්‍යා දෙකක එකතුව ලබා ගන්නක ඔන්න දැන් අපිට ප්‍රශ්නයක් හම්බෙලා තියෙනවා. පියවර 4ක් මම කියලා දුන්නා නේද? ඔන්න ඔකේ පළවෙනි පියවර බලන්න. මුලින්ම අපි මොකද්ද? අපි ප්‍රශ්නය ඇනලයිස් කරගන්න ඕන. හරි. අපි ප්‍රශ්නය ඇනලයිස් කරගන්නවා කියලා කියන්නේ ඉස්සරෝම මේකේ තියෙන ආදානය, ප්‍රතිදානය සහ ක්‍රියාවලිය මොනවද කියලා හරියට අඳුර ගන්න ඕන. දැන් සංඛ්‍යා දෙකක් තමයි ප්‍රශ්න විදිහට නම් ආදානය වෙන්නේ මොකද්ද? ආදානය විදිහට අපිට ගන්න වෙන්නේ සංඛ්‍යා දෙක. ප්‍රතිදානය මොකද්ද අපි හොයන්න ඕන? එකතුව. එතකොට ක්‍රියාවලිය කොහොමද? අපි සංඛ්‍යා දෙකක් ගන්නවා. අන්නේ සංඛ්‍යා දෙක එකතු කරාම එකතු කිරීම තමයි ක්‍රියාවලිය විදිහට අපි ගන්න ඕන. අවසාන විදිහට අපිට එකතු වෙනවා. හරිද? අපි ඉංග්‍රීසියෙන්ම ෆ්ලෝ chart එක අඳිමු. මොකද සිංහලෙන් අඳින්න ගියොත් එහෙම සූඩෝ කෝඩ් එකට පරිවර්තනය කරනකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් සිංහල මීඩියම් කරන ළමයි සහ ඉංග්‍රීසි මීඩියම් කොහොමද ඉංග්‍රීසියෙන් අඳින්නේ? සිංහල මීඩියම් කරන ළමයි කුණත් අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන්ම ෆ්ලෝ chart එක අඳින්න පුරුදු වෙන්න. හරිද? ඔයාලගේ අච්චුපතේ නම් මම හිතන්නේ සිංහලෙන් දීලා තියෙනවා. නමුත් A level වලට එහෙම යනකොට ඉංග්‍රීසියෙන් ෆ්ලෝ chart A level වලට යනවා තියෙනවා මේ ප්‍රෝග්‍රෑමින් පාඩම. ඉංග්‍රීසියෙන් ෆ්ලෝ chart එක අඳිනකොට ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. හරි. අපි බලමු කොහොමද ඔන්න සංඛ්‍යා දෙක එකතුව ලබා ගන්න. දැන් ඔන්න හොයාගත්තා මොකද්ද අපි ආදාන මොකද්ද කියලා. හරි. අපි ෆ්ලෝ chart එක අඳින්න පටන් ගමු. මුලින්ම ඕනම එක ස්ටාර්ට් එක තියෙනවනේ. ආරම්භය තියෙනවා. හරි. ස්ටාර්ට් එක තියෙනවා. ඔන්න දැන් අපි පටන් ගත්තා අපේ වැඩේ. හොඳේ. සංඛ්‍යා දෙක එකතුව ලබා ගන්න ඕනේ. මුලින්ම අපිට මොනවද ඕන? සංඛ්‍යා දෙකක් ඕන වෙනවා. එහෙනම් ඉන්පුට් බොක්ස් එකක් ඇඳලා මේකේ අපි ඔන්න අලුත් විදිහකට මම උගන්වන්න යනවා. අපි ඉගෙන ගත්ත කොහොමද ඉන්පුට් සංඛ්‍යා දෙකක් ආදානය කර ගැනීම කියලා ඉගෙන ගන්න තියෙන්නේ. මෙහෙම ලියන්න. input two numbers as num1 num2. ඔන්න පොඩක් විධිමත් විදිහට num1 සහ num2 ලෙස සංඛ්‍යා දෙකක් ආදානය කර ගැනීම. ඔය as කියන එකෙන් කියන්නේ. හරිද? num1 සහ num2 ලෙස. දැන් අපි සංඛ්‍යා දෙකක් ඉල්ලනවානේ. මට සංඛ්‍යා දෙකක් දෙන්න කියලා. එතකොට දෙන්න මම අඩුතරම එහෙම අත් දෙකක් හරි දික් කරන්න ඕන. එතකොට එක සංඛ්‍යාවක් එක අතකට දෙනවා, අනිත් සංඛ්‍යාව අනිත් අතට දෙනවා. ඔන්න ඔය විදිහට තමයි මම
නම් 1 නම් 2 කියලා දෙකක් ගන්න. අපිට මෙතන කැමති දෙකක් දෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ xy කියලා දෙන්න පුළුවන්, ab කියලා දෙන්න පුළුවන්. කැමති දෙකක්. කැමති නම් දෙකක්. මම මේ කොහේ හරි දැනක ඔන්න නම් 1 සහ නම් 2 කියලා ඔන්න නම් 1 නම් 2 මෙන්න මෙහෙම බොක්ස් දෙකක් මේ හදාගෙන තියෙන සංඛ්‍යා දෙක දාගන්න. ඔහොම දෙකක් තමයි මේ කරලා තියෙන්නේ. ලොකුවට හිතන්න යන්න එපා. හරිද? ඔන්න නම් 1 සහ නම් 2 ලෙස සංඛ්‍යා දෙකක් ආදානය කරගත්තා. දැන් අපිට එකතුවනේ ගන්න ඕන. එකතුව තමයි අපිට ගන්න ඕන. කොහොමද එකතුව ගන්නෙ? මම මේ නම් 1 එකයි නම් 2 එක එකතු කරා නම් හරියද? ඕනම සංඛ්‍යා දෙකක් මෙන්න මේ නම් 1 කියලා නම් 2 තියෙන බොක්ස් දෙකට වැටෙනවා. ඔන්න කවුරු හරි යූසර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා සංඛ්‍යා දෙකක් දෙනවා. ඒ සංඛ්‍යා දෙක එකතුව ගන්න. කැල්කියුලේටර් එක කරන්නේ. අන්න ඒ වැඩේ තමයි අපි මෙතන කරන්න ඕන. කැල්කියුලේටර් එකක් මොකද කරන්නේ? අපි දෙන සංඛ්‍යා දෙකක එකතුව උදාහරණ දෙකක් හිතන්න. අපි දෙන සංඛ්‍යා දෙකේ එයා එකතුව ගන්නවා. අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කොහොමද? සංඛ්‍යා ඕනම දෙන සංඛ්‍යා දෙකක එකතුව ගන්න. නැතුව අපි කෙලින්ම නිකන් දෙන්නේ 5යි 3යි එකතු කරන්න කියලා දෙන්නේ නැහැ. හරිද? ඕනම සංඛ්‍යා දෙකක එකතුව ගන්න තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කැල්කියුලේටර් එකක් වගේ. හරිද? ඔන්න දැන් නම් 1 නම් 2 කියලා අත් දෙකම අල්ලගෙන ඉන්නවා. මොනවද සංඛ්‍යා දෙකක් දෙච්ච ගමන් මම එකතු කරලා ඔහොම දෙනවා එකතුව විදිහට. එකතු කරලා දෙනවා. ඔන්න දැන් අපිට කැමති සංඛ්‍යා දෙකක් මේකට දාන්න පුළුවන් නේ. හරි. ඔන්න නම් 1 නම් 2 වලට සංඛ්‍යා දෙකක් දැම්ම කියලා හිතා ගන්න. මේ සංඛ්‍යා දෙකේ එකතුව මොකද්ද? ටෝටල් එකනේ. මම මේ දෙන්නගේ එකතුව හරි. ඔන්න ටෝටල් කියලා කියන්නේ මේක දැන් ප්‍රොසෙස් එකක්. හරිද? මේක ක්‍රියාවලියක්. මොකද්ද? ටෝටල් කියලා මම මෙයාට සමාන කරන කවුද? නම් 1 ධන නම් 2. ඇත්තට මේක සමාන කිරීමක් නෙවෙයි මේකට assign කරනවා කියලා කියන්නේ. නම් 1 සහ නම් 2 නම් 1 වල සහ නම් 2 වල එකතුව ටෝටල් ලෙස නම් කරනවා කියලා කියන්නේ. ඉතින් දුරට යන්න ඕනේ නැහැ දැනට. නම් 1 එකේ නම් 2 එකේ එකතුවම ටෝටල් කියලා දානවා. හරි. එතකොට මේ දෙන්න එකතු කරාම එයා සමාන වෙනවා මොකේද? ටෝටල් එකට. දැන් ඔන්න පොඩි ක්‍රියාවලියක් වෙලා තියෙනවා. මොකද්ද? නම් 1 ධන නම් 2 සමාන ටෝටල්. හරිද? මෙන්න මෙයා. එතකොට දැන් මට ඕන කොහොමද ඇත්තටම මට ඕන මෙන්න මේ එකතුවනේ. අපි ගාව දැන් එකතුව හදාගන්න සූත්‍රයක් තියෙනව නේද? එතකොට අපිට එකතුව මුද්‍රණය කරා නම් හරි නේද? print කරනවා මම total හරිද? දැන් අපි මෙන්න මෙයාව මෙතන දැම්මම හරි නේද? නම් 1 වලයි නම් 2 වල එකතුවනේ මේ. තේරෙනව නේද? මෙයාව මම print කරා නම් හරි. එහෙම නැත්නම් display කරා නම් output කරන්න කැමති එකක් ලියා ගන්න. හරිද? ඔහොම කරා නම් අපේ වැඩේ ඉවර වෙනවා නේද? ඔන්න දැන් අපි print කරා. ඊට පස්සේ stop කරගන්න පුළුවන්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඔන්න අපි සංඛ්‍යා දෙකක් ආදාන කරගත්තා. ඒ සංඛ්‍යා දෙකට නම් දෙකකුත් දුන්නා අපි මුලින්ම. මොකද්ද? නම් 1 නම් 2 එහෙම නැත්නම් xy. ඊට පස්සේ මෙතනදී total සමාන කරාම total එකට assign කරාම නම් 1 සහ නම් 2 වල එකතුව. ඒ කියන්නේ total එක total කියලා කියන්නේ මොකක්ද අත්‍තරම දැන්? නම් 1 වලයි නම් 2 වල එකතුව. දැන් total කියලා එකක් ඉන්නවා නම් 1 නම් 2 එකතුව. ඊට පස්සේ මම total කියන කෙනාව මෙන්න මෙයාව මම මෙතන print කරනවා. කියන්නේ display කරනවා output කරනවා. මොකක් හරි කරනවා. කැමතියක් දාගන්න පුළුවන් වලට හරි. අන්තිමේට අපේ වැඩේ ඉවරයි. ස්ටොප් වෙනවා. මේකට අදාළ සූඩෝ කෝඩ් එක අපි කොහොමද බලමු? begin එකට නම් start එකට නම් අපි මොකක්ද ඉගෙන ගත්තේ? begin කියලා. හරිද? begin එකයි stop එකයි මැද මේ දේවල් වෙන නිසා මම begin එකට පොඩ්ඩක් එහා පැත්තෙන් ඉතුරු ටික ලියනවා. හරිද? input මේක සාමාන්‍ය සූඩෝ කෝඩ් ලියද්දි හැලී ලියන්නේ නැහැ. බොහොම කෙටියෙන් තමයි සූඩෝ කෝඩ් එක ලියන්නේ. මොකද්ද කරන්න ඕන? ඇත්තටම input කරන්න ඕන මට නම් 1 නම් 2. input කරන්නේ මොනවද? exactly input කරන දේ ලියන්න. input දැන් මතක තියාගන්න case sensitive නෑ. පළවෙනි අකුර capital ලියලා ඉතුරු ටික simple ලියන්න පුළුවන්. මම ඔයාලගේ අඳුනා ගැනීම පහසු වෙන විදිහට එහෙම ඕන නිසා capital වල ලියනවා. ඇත්තටම input කරන්න ඕන මොනවද? හරියට input කරන්න ඕන මට නම් 1 එකයි number 1 එකයි නම් 2 එකයි. number 1 number 2 කියන එක මම කෙටි කරලා නම් 1 නම් 2 කියලා ලියලා තියෙනවා. හරිද? හරි. නම් 1 එකයි නම් 2 එකයි input කරා. ඊළඟට මොකක්ද දෙන්නේ? දැන් මේක පල්ලෙහාට යන්නේ අපි පල්ලෙහාට ලියාගෙන යන්න තියෙනවා. ඊළඟට තියෙනවා මේක process එක. කැමති නම් process කියලා ලියන්න පුළුවන්. නැත්නම් calculate කියලා ලියන්න පුළුවන්. එහෙම නොලියවත් ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට දැනගන්න ඕන නිසා process කියලා ලියන්න. අපි calculate කියලා ලියමුකෝ. calculate මොකද්ද calculate කරන්නේ මම? total සමානයි නම් 1 plus නම් 2. total සමානයි නම් 1 plus නම් 2. ඔන්න ඕක මම calculate කරනවා. හරිද? ඊට පස්සේ අන්තිමේට output එකක් තියනව නේද?
මම නිකන් output කියලා ලියන්නම්කෝ. print කියලා ලියන්නත් පුළුවන්. හරිද? output කරනවා මොකද්ද? total එක. හරිද? output කරනවා total එක. ඊට පස්සේ වැඩේ ඉවරයිනේ end කියලා ලියනවා. හරිනේ. begin එකයි end එකයි මේ දෙන්න අතරේ මේවා ටික තියෙන නිසා මම පොඩ්ඩක් එහාට කරලා මේකත් අනිවාර්ය දෙයක් නෙමෙයි ඒ වුණාට best practice විදිහට කියන්නේ හොඳ පුරුද්දක් විදිහට මෙන්න මේවා පුරුදු වෙන්න. හරිද? මම additional දෙයක් කියලා දෙන්නම්. ඔයාලා මේ ගන්න නම මේක capital කියලා ලියනවනේ මේක capital මේවා අපි ගන්න නම් තියෙන මේවට අපි ඉස්සරහට කතා කරනවා variable කියලා නමක් තියෙනවා. විචල්යන් කියලා. මෙන්න මේවා එක තැනක මේ සිම්පල් විදිහට ලියුවොත් ඉතුරු තැන් ඔක්කොගෙම ඒවා සිම්පල් ලියනවා. මම මෙතන total කියන එක පළවෙනි අකුර capital දීලා තියෙනවනේ. ඒක ඒ විදිහටම අනිත් තැන් වලත් ලියන්න. අකුරු වෙනස් කරන්න එපා. මේවා ගැන මම කිව්වේ මේවා ප්‍රශ්නයක් නෑ. හරිද? මේවා උලක් නෑ. මම කියන්නේ ඒවා case sensitive නෑ. අපි මේ ගන්න විචල්යන්. එහෙම නැත්නම් variable ලියන විදිහටම ඔයාලා ලියන විදිහට හැමතැනම එකම අකුර යූස් කරන්න. එකම විදිහේ එකද. කියන්නේ මෙතන නම් 1 කියලා ගත්තා නම් සිම්පල් වලින් හැමතැනම නම් 1 කියනවා සිම්පල්ම කරන්න. තේරුණා නේද? හරි. ඒක වැඩිපුර දෙයක් කිව්ව. ඒක තේරුම් නැත්නම් ලොකුට හිතන්න යන්නත් එපා. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි පොඩි සරල ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වේ. තේරුණා නේද? හරි. ඊට පස්සේ ඊළඟ එක අපි ලියමු. මම ලියනවා මම මේක වහන්න. දැන් මේකට මම සංඛ්‍යා දෙකක් ආදානය කරලා බලමුකෝ අපි. නම් 1 නම් 2 වලට මම දෙනවා 10යි 5යි. ඔන්න 10යි 5යි කියලා සංඛ්‍යා දෙකක් දුන්නා. ඔන්න දැන් නම් 1 වල තියෙනවා 10යි නම් 2 වල තියෙනවා 5. ඊට පස්සේ පල්ලෙහාට දෙනවා ටෝටල් එක. ඒක ටෝටල් කියන එක නම් මොකද්ද වෙන්නේ? ටෝටල් කියන එක 10යි 5යි එකතු කරලා 15 කියලා දානවා. අන්තිමට ටෝටල් print වෙනවා 15 කියලා. ඔන්න ඔය විදිහ තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරි නේද? ඊළඟ ප්‍රශ්න විදිහට අපි කතා කරමු සංඛ්‍යා තුනක සාමාන්‍යය ගැනීම. එහෙනම් මේක කතා කරමු බලන්න සංඛ්‍යා තුනක සාමාන්‍ය. average of three numbers. average of three numbers. සංඛ්‍යා තුනක් ඕනනේ. සංඛ්‍යා තුනක් ගමු. start එක තියෙනවා. මම සංඛ්‍යා තුනක් ගන්නවා. input three numbers as x y z. x y z ලෙස මම සංඛ්‍යා තුනක් ගත්තා. ඊට පස්සේ කොහොමද මේක average එක ගන්නෙ මම? මට average එක ගන්න නම් මම avg කියලා දාන average සමානයි x ධන y ධන z බෙදීම කීයෙන්ද? 3ෙන් බෙදුවම average එක එනවා නේද? ඔන්න ඔය විදිහට මට average එක ගන්න පුළුවන්. එහෙමනේ කරන්නේ x y z එකතු කරා 3ෙන් බෙදුවා නම් average එක එනවනේ. ඊට පස්සේ ඊළඟ මොකද කරන්නේ? print කරනවා මම. එහෙම නැත්නම් display කරනවා මම. මොකද්ද? avg average එක print කරනවා. අන්තිමට අපේ වැඩසටහන ඉවර වෙනවා. stop වෙනවා. stop වෙනවා. ඔය ඊතල එහෙම හරියට දාන්න ඕන. හොඳ diagram එක හරියට දාන්න. ඒතර මේක ලියන්නේ කොහමද? begin ඊට පස්සේ input three numbers as x y z. input මොනවද හරියට input කරන්නේ අපි? input x y z. x y z input කරා. average එක කොහමද? calculate මොකද්ද? avg. average සමානයි මොකද්ද? x ධන y ධන z බෙදීම 3. ඔන්න ඔය calculate කරනවා. අන්තිමේට output print කියලා ලියන්න කලින් හිතා. print මොකද්ද? avg. ඔන්න program එක ඉවරයි end. ඔන්න ඔය විදිහට තමයි අපි සංඛ්‍යා තුනක සාමාන්‍යය ගත්තේ. හරිද? මම හිතනවා මේකත් තේරෙන්නේ නැති කියලා. අද අපි කතා කරමු sequence එකට දාලා තව ප්‍රශ්න කිහිපයක් කතා කරමු. හරි. එතකොට ඔයාලා sequence එකට දාලා කිසි ප්‍රශ්නයක් නැති වෙයි කියලා හිතනවා. හරි.
තව එකක් අපි ලියමු බලන්න. තුන්වෙනි ප්‍රශ්නය. ත්‍රිජ්‍යකෝණාශ්‍රයක වර්ගඵලය සහ පරිමිතිය. ත්‍රිජ්‍යකෝණාශ්‍රයක මොකද හරිද? ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සහ පරිමිතිය සෙවීම. මොකද්ද? area and area perimeter of a rectangle. හරිද? area එකයි perimeter එකයි ඔන්න rectangle එක හොයන්න තියෙන්නේ. අතන කොහොමද area එකයි perimeter එකයි හොයන්නේ අපි? මොනවද area එකයි perimeter එකයි හොයන්න ඕන අපිට? ඔන්න ප්‍රශ්නේ ඇනලයිස් කරන්න යන්නේ. වර්ගඵලය සහ පරිමිතිය හොයන්න මොනවද ඕන අපිට? ඔන්න ඍජුකෝණාශ්‍රයක් මෙහෙම වදිමු නිකන් බලන්න. මෙන්න තියෙනවා ඍජුකෝණාශ්‍රය. මෙන්න length එක, මෙන්න width එක. හරි දිග සහ පල්ල. දිගයි පල්ලයි නෝන අපිට. එහෙනම් දිග පල්ල ගමු. හරිද? ඔන්න start එක අඳිමු. start එක තියෙනවා. එතකොට අපිට ඕන length එකයි width එකයිනේ දිග පල්ල හොයන්න. ඒ කියන්නේ මොකද්ද? area එක perimeter ගමු බලන්න. input length width. හරිද? ඔයාලා කැමති නම් as lw කියලා දෙන්නත් පුළුවන්. හරිද? lw ලෙස length එකයි width එකයි ගන්න. දිග සහ පල්ල තමයි ඔන්න දැන් ආදානය කරගත්තේ. තව කැමති නම් ඉස්සර කරන විස්තර ලියන්න ඕනේ. input length and width of a rectangle. කොහොම ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේක ඇතුලේ කැමති විදිහට ලියන්න පුළුවන්. හරිද? සූඩෝ කෝඩ් එක ලියාගද්දි තමයි අපි සරල ඉංග්‍රීසි වලින් ලියන්නේ. හරිද? length and width of a rectangle. ඊට පස්සේ කොහොමද අපි area එක හොයන්නේ? perimeter හොයන්න අපි නමුකෝ වර්ගඵලය. අපි මුලින්ම වර්ගඵල සහ වර්ගඵලය ගමු area. area කියන්නේ මොකද්ද? length into width. හරිද? perimeter වර්ගඵලයට කියන්නේ පරිමිතියට කියන්නේ perimeter කියලා. හරිද? perimeter සමාන වෙනවා එතකොට length ධන width වැඩි කරනවා දෙකෙන්. ඔන්න ඔය විදිහට අපිට මොකද්ද? perimeter එක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කොහොමද කරන්නේ? ඊට පස්සේ display කරනවා. display area and perimeter. ඔන්න ඔහම area එකයි perimeter එකයි display කරනවා. අන්තිමේට stop කරනවා. හරි නේද? ඔන්න start එක ගත්තා, input length and width ගත්තා. දිග සහ පළල අපි ආදානය කරගත්තා. ඊට පස්සේ area එක කරන්න area කියන්නේ මොකද්ද? length වැඩි කිරීම width. දිග සහ පළල වැඩි කරාම මොකද්ද? area එක එනවා. එහෙම නැත්නම් මොකද්ද? වර්ගඵලය එනවා. හරිද? පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එහෙනම් length එකයි width එකයි එකතු කරා. ඒක දෙකකින් වැඩි කරාම පරිමිතිය එනවනේ. ප්‍රශ්නයක් නැහැ. ඒක display කරනවා area and perimeter. මේකත් ලියමු බලන්න. begin ඊට පස්සේ input length and width. input length, width. ඔන්න length එකයි width එකයි අපි ආදානය කරගත්තා. input length width. ඊට පස්සේ මෙන්න මෙතන calculate මොකද්ද? area සමානයි length වැඩි කිරීම width. length වැඩි කිරීම තර ලකුණ වැඩි කිරීමට දාන්න ප්‍රෝග්‍රෑම් එක ලියනකොට හොඳද? වැඩි කිරීමක් නම් තර ලකුණ පාවිච්චි කරන්න. perimeter සමානයි length ධන width වැඩි කිරීම දෙක. perimeter length ධන width වැඩි කිරීම දෙක. හරි නේද?
ඔන්න පිරමීඩ් එක හැවුවා. ඊට පස්සේ ඩිස්ප්ලේ ඒරියා and පිරමීඩ්. display area perimeter ඔන්න වැඩ ටික ඉවරයි නේද? begin එක end කරනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මොකද්ද? ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හෙව්වේ. හරි. මෙන්න මේ ප්‍රශ්න තුන අදාළ වෙන්නේ මොකේද? අනුක්‍රමයට අදාළව. එතකොට මම හිතනවා අනුක්‍රමය මෙන්න මේ වගේ තමයි. පල්ලෙහාට ගලා යෑමක් නම් අපි කතා කරේ. ඔන්න ඔය විදිහට පල්ලෙහාට ගලාගෙන ගියා. අපි ප්‍රශ්න ටික ෆ්ලෝ chart එකත් මෙන්න මේකත් ඒ විදිහට ගියා. හරිද? මම හිතනවා අනුක්‍රමයට අදාළව මොකද්ද? ඇල්ගොරිතම් එක ගැන ලොකු ගැටලුවක් නැතුව ඇති කියලා. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් නම්බර් එකක් දාන්නම්. නම්බර් එකකට කෝල් එකක් ගන්න. ගැටලුවක් තිබ්බොත් මම හිතනවා අපි ඊළඟට මේ ප්‍රශ්න හදුවද කියලා. අපි ඊළඟට මොකද කතා කරන්නේ? දැන් අනුක්‍රමය අපි ඉවරයි. අනුක්‍රමයට අදාළ ලොකු ගැටලුවක් නැහැ. ඔය ටික තමයි අනුක්‍රමයට තියෙන්නේ. තව ප්‍රශ්න තිබ්බොත් ඔයාලා තනියම කරන්න බලන්න. ඊළඟට අපි වර්ණයට අදාළ ප්‍රශ්න ටිකක් කතා කරමු. එහෙනම් thank you.